මේ වලට පේනවා ඇති මේ මම මේ විදිහට මේ බඳුනක මේ විදිහට 20 කොළ වලින් වටේට තියලා ලස්සනට හදලා තියෙනවා. ඊට මැද්දෙන් බඳුනක් සුදු පාටට දෙයක් දාලා තියෙනවා. ඒ දාලා තියෙන්නේ ලුණු. හරිද? මේ ලුණු වලට යටින් දාන්න ඕන. යටින් කියන්නේ භාගයක් පුරවන්න බඳුනේ. පුරවලා ඊට පස්සේ ඒ වටේට තියන්න කරදබුංගුයි, කරාබු නැටි, කුරුඳුයි, කහ කෑල්ලකුයි. හරි? තියලා මේ විදිහට තමන්ට කැමති නෝට්ටු වලින් මම එහෙම නෝට්ටු සඳහන් කරන්නේ නැහැ. තමන්ට කැමති නෝට්ටු වලින් මේ විදිහට වටේට තියන්න. තියලා ඉස්සරහට තමන්ගේ වෙළඳ ව්‍යාපාරයක් කරන තැනක හෝ තමන්ගේ ගෙදර හෝ මේ විදිහට තියන්න ඉස්සරහට. තියලා බලන්න මම දවස් කීපයක් හරි දිගටම තියන්න. ඉතින් මේක දිගටම තියන්න. වෙනස ඔයගොල්ලෝගේ ගෙදර ඔයගොල්ලොන්ටම දැනගන්න ලැබෙයි. මම නම් ඉතින් මේක මේ 20 කොළොයින් තමයි වටේට මේ විදිහට සැකසුම් කරලා තියෙන්නේ. ඒ අරනම මේකේ වටේට තව තියෙනවා ඇට වර්ගයක් දාලා ඒ ඇට මෙහෙ නම් තියෙන හොයාගන්න. ඔය තියෙන පළාත් තියෙනවා, නැති පළාතුත් තියෙනවා. තව ඒක ඒ ඇට වර්ග නම් වේවැල් ඇට. වේවැල් ඇට තමයි වටේට මේ බඳුනට මේ උඩ මැටි බඳුනට යටින් වේවැල් ඇට තමයි තියෙන්නේ. ඒ වුණාම මේකේ තියෙනවා ආයි 20 කොළ වලට උඩින් කාසි. බලන්නකෝ ඔයගොල්ලෝ මේ විදිහට සැකසුම් කරලා ඉස්සරහ තමන්ගේ මේ ට්‍රීප් එකක් තියලා හරි මේසේ තමන්ගේ සාලේ මේසේ උඩින් හරි කැබිනට් එකක උඩින් හරි තියලා බලන්නකෝ වෙනසක්. ඔයාලටම තේරෙයි ඒ වෙනස. ගෙදර ඔයගොල්ලෝගේ ගෙවල් වල සල්ලි ඉතුරු වෙන්නේ නැත්තම් කරදරකම් කරලා තියෙනවා නම් මේකෙන් ගාදුරට ඒ දේවල් වෙනස් වෙනවා. ඔගේ පේජ් එක ඇයට මම කියන්නේ තියලා බලන්නකෝ.